අපි දකිනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ වෙන්න පුළුවන් පෞද්ගලිකව හමුවුනාම වෙන්න පුළුවන් ඔබේ නිර්මාණ ඇතුලේ ඉන්න රංගන ශිල්පීන් විශේෂයෙන්ම රංගන ශිල්පිනියන් ඔබව බොහොම සහෝදර ප්‍රේමයෙන් දකිනවා ඔබව අගය කරනවා ඔබට ස්තුති කරනවා අපි දකිනවා මේ චරිත ඇතුලේ ජීවත් වෙන්නේ නැතිව අධ්‍යක්ෂවරයා කියන භූමිකාවෙන් බහැරට ඇවිල්ලා ලලිත් රෝහිත එදිරිසිංහ කලාවේ මෙහෙම Tamanගේ නම ආරක්ෂා කරගෙන ඉන්න එකේ රහසක් තියෙනවා කලාවේ නම ආරක්ෂා කරගන්න පුළුවන් මම ඒ රංගන ශිල්පීන් තෝරගෙන ඉදි මම මේ වෙනකොට මාත් එක්ක ප්‍රධාන රංගන ශිල්පිනිය වෙලා තියෙන්නේ උමා. ඒකට උමා කියන්නේ පෞද්ගලික ජීවිතේත් මම බොහොම කැමති චරිතයක්. මොකද මිනිස්සුන්ට විවිධ චරිතයන් පවත්වාගෙන යද්දී චරිතවලට අනුගත වෙද්දී උන්ට යම් යම් ඇරියස් තියෙනවා සමාජයේ නොලැබිච්ච දේවල් තියෙනවා ඒව තුළ කම්පා තියෙනවා උමා කියන්නේ එහෙම කිසිම ඇරියස් නැති ගැහණියක් පෞද්ගලික ජීවිතේත් ඇය හරි අපූර්වයි ඇයට විඳින්න ඕන දේ ඇය නොබියෝ විඳිනවා ඇයට එපා දේ ඇය නොබියෝ ප්‍රතික්ෂේප කරනවා එහෙම කාන්තාවකට එතකොට චරිතයක් තුළ ඇය චරිතයට බහින්නේ ඇය තරුවක් නෙමෙයි කියාගෙන ඇයට තරුවක් විසින් මේන්ටේන් කරන්න පවත්වාගෙන යන්න දේවල් නෑ එතකොට ඒ තුළ ඇය බොහොම නිදහස් ඒ නිදහස් වීම තුළ ඇය රංගනයේ කාර්යයට පුදුමාකාර කැපවීමක් කැප කරනවා රංගන කාර්යයට එතකොට කිලුටු ඇඳුමද ඇයට අඳින්න තියෙන්නේ ඒක කොහොදලාද නැද්ද නූල් ඇදිලාද ඇය කැතට පේනවද ඒ කිසිම දෙයක් ගැන ඇය හිතන්නේ ඇය චරිතේ ඉන්නේ එතකොට ඒ චරිතය ඉන්නවා විතරක් නෙමෙයි චරිතයට ඇය හරියට චරිතය ගැන හොයනවා කරුණු හොයනවා මගෙන් හරියට අහනවා මේක කොහොමද නොදන්න අත්දැකීම් ඇය අරගෙන ඒ අත්දැකීම් වලින් ඔළුව පුරවගෙන තමයි ඇය ඇක්ෂන් එක ඉස්සරහට යන්නේ. එතකොට ඒ කැපකිරීම මේ රටේ නිලියන්ට අවශ්‍යයි. ඒ වගේම මම තරින්දිවත් මතක් කරන්න ඕනේ. මාත් එක්ක කලින් නාට්‍යයට ගිනිමත් ගහන්න ගපාපු තරින්දි උමා කියන්නේ මට ලංකාවේ මෑත යුගයේ හම්බෙච්ච දක්ෂතම නිලිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනාටම මං හිතන්නේ මේ රටේ ඔවුන්ට අවශ්‍ය වේදිකාව තැනී කියලා සිනමාව තුලවත් ටෙලි නාට්‍ය කලාව තුලවත් මං හිතන්නේ මොකද සවිඥානික සහ හරවත් අර්ථයන් පිරි කලාවක් අපේ රටේ තාම බිහි වෙලා නැහැ. මොකද පහුගිය දවස්වල චිත්‍රපටි කීපයක් ආවා. එතකොට ජනගත වෙන චිත්‍රපටිත් බලපුවහම ජනගත නොවන චිත්‍රපටිත් බලපුවහම මට හිතා ගන්න පුළුවන් අපේ රටේ තාම ප්‍රේක්ෂක ප්‍රජාව යන්නේ කොතෙන්ටද වේදිකාව තැනෙන්නේ රංගන ශිල්පිනියකට මොන සීමා ඇතුළේද කියන එක. ඒක නිසා ඉතින් ඔවුනුත් ජීවත් වෙන්න ඕනේ මේ රටෙන් එහාට ගියොත් ඔවුන්ගේ කලාවන් මතු කරලා ලෝකේ උනත් ජය ගන්න පුළුවන් තරම් දක්ෂතා තියෙන ශිල්පීන් ඒ දෙන්න විතරක් නෙමෙයි තව බොහොමයක් ඉන්නවා. නළුවොත් ඉන්නවා. දැන් අපේ ටෙල් නාට්‍යයක රඟපාන ආධුනික නළුව පවා ඒ සියල්ල පරිපූර්ණභාවයන් මේ රංගන තුල පෙන්නනවා. ඉතින් කනගාටු කරන මොකද අපි තාම දියුණු වෙලා නැහැ. අපි කොච්චර මොන ජෙනරේෂන් ආවත් ඒ ජෙනරේෂන් ඇතුලේ මොනතරම් තාක්ෂණික දියුණුව තිබ්බත් අපි කොච්චර අන්තර්ජාලයෙන් ලෝකේ රටවල් අනුකරණය කරත් අපි තාම ඉන්නේ යපුම් මානසිකත්වයේ සහ අනුකරණීය මානසිකත්වයක අපේ කම්පනයන් අපේ රටේ අපේ මිනිස්සු තුළ තියෙන කම්පනයන් තිබිය හැකි කම්පනයන් අපි තව වටහාගෙන නැහැ. ඒක නිසා අපේ නිර්මාණ කෙත ඇතුලේ හොඳ උසස් නිර්මාණ බිහි වෙයිද කියන ගැටලුව දිනෙන් දින පවතිනවා. ඒ වගේම දැන් AI කියන නව තාක්ෂණික ක්‍රමවේද හරහා අපි විවිධ අර්බුද වලට මුහුණ දෙනවා. එතකොට රස වින්දනය හරීම පටු විදිහට සීමා වෙමින් පවතිනවා. ඉතින් මේ කියන යුගයක අපේ රටේ දක්ෂයින් පිරිසක් ඉස්සරහට බිහි වෙන එක වෙයිද කියන එක තාක්ෂණික කාරණා එක බිහි වෙයි සමහර විට. තාක්ෂණික කාරණා කොයි ඉසව්වටද යන්නේ කියන තව එතරම් අපි කොච්චර සවිඥානික වෙලා ඉන්නවද දියුණු වෙලා ඉන්නවද කියන එක තාම අපිට තේරෙන්නේ නැහැ. අපි තාම පිටරට අනුකරණය කරන එකක් විතරයි. සහ අපි පිටරට සහ විවිධ දේවල් මත යැපෙන මිනිස්සු කොට්ටාසයක් විතරයි. කොමුණත් මං කැමැති ලෝකේ දියුණු රටවල් කියලා කිව්වට දැන් මේකට ඇමරිකාව ගත්තත් ඇමරිකාව දියුණු රටක් කියලා අපි හිතනවා. ඇමරිකාව ස්ටයිල් එකට යන්න අපි උත්සාහ කරනවා. නමුත් එහෙම දියුණු නම් මිනිස්සු මරන්න මේ යුද්ධ හටගෙන මේ ආයුධ නිෂ්පාදනය කරගෙන එහෙම මේ විදිහට මේ ලෝකෙම විනාශ කරන මට්ටමට එන්නේ නැහැ. දියුණුකම ඒක නෙමෙයි. ඉතින් මම මගේ රටට මගේ ශ්‍රී ලංකාවට මේ සිතුම් පැතුම් වලට අපේ ගැමි මිනිස්සුන්ගේ ඉඳලා අපි හුරු වෙච්ච අපේ වටිනාකම් කොච්චරද ඇමරිකාවත් එක්ක බලනකොට ලෝකෙ සුද්ධෝ මෙහෙමයි කියලා අපි හිතුවට අද සුද්දන්ගේ ප්‍රධානියා එතකොට මේ ලෝකෙට ගහනකොට ලෝකේ විනාශ කරනකොට මිනිස්සු මරන්න ආයුධ තනන රටවල් අපි දියුණුවයි කියලා කියන්න බෑ. අපි මිනිස්සුන්ට මෛත්‍රී කරන රටක්. ඒ නිසා අපි දියුණුම ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය කියලා මම හරි අභිමානයකින් කියනවා. අර පොඩි සුළු අඩුපාඩුකම් වහගන්නවා නම් ඇත්තටම ඇමරිකාවට වැඩිය අපි මනුෂ්‍යත්වයෙන් ඉහළයි.